can go කැනඩා රැකියා බැර්තු වෙල්කම් ටු කැන්ගෝ YouTube channel එකට යාළුවෝ හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් තවමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඒ ගැන notification එක ඔයාලගේ phone එකට එනවා. ඉතින් අද ඔයාලට දැන්ම පහත link එකෙන් ගිහින් ඔබේ පෙම්වතා පෙම්වතිය දුව පුතා ඕනම කෙනෙක් මේ වෙලාවේ ඉන්න තැන live track කරගමු. දැන්ම පහත link එකෙන් ගිහින් ඔබේ පෙම්වතා පෙම්වතිය දුව පුතා ඕනම කෙනෙක් මේ වෙලාවේ ඉන්න තැන live track කරගමු. යන්නේ කැනඩාවේ තියෙන තවත් ක්ලීනින් ජොබ් වේකන්සි එකක් ගැන. මොකද ක්ලීනින් ජොබ් වේකන්සිස් වලට ගොඩාක් ඉල්ලුමක් තියෙනවා සහ ගොඩක් අය බලාපොරොත්තු වෙමින් ඉන්නවා මැද පෙරදිග රටකට ක්ලීනින් වලට අපි යනවට වඩා ඇත්තටම ලෝකයේ දියුණු රටක් කැනඩාව වගේ රටකට ඔයාලට අධ්‍යාපනික සුදුසුකම් සහ රැකියාවේ පළපුරුද්දක් නැතුව යන්න ලැබෙනවා කියන්නේ ඒක ඇත්තටම ලැබෙන ලොකු chance එකක්. ඉතින් ඒ chance එක මිස් කරගන්න එපා. ඉතින් apply කරන විදිය වීඩියෝ එක අවසානයේදී තමයි කියන්නේ. ඉතින් ඒ නිසා වීඩියෝ එක ඉවරනකම් හැමෝම බලන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් අද ජොබ් වේකන්සි එක දාලා තියෙන employee details විදිහට paste link කියන කැනේඩියන් කම්පැනි එකෙන් දාලා තියෙන්නේ. job details විදිහට location එක තියෙන්නේ New Edmonton වල. ඉතින් මේකේ address යන හැම detail එකක්ම ඔයාලට Cango app එක download කරගත්තොත් ඒ හරහා බලලා එදුම් කරන්න පුළුවන් තවත් job vacancies. ඉතින් workplace information විදිහට on site work කරන්න තියෙන්නේ. සැලරි එක පැයකට කැනේඩියන් ඩොලර්ස් 19ක් ඔයාලට ගෙවනවලු. ඉතින් එහෙම සතියට පැය 40ක් වැඩ කරන්න පුළුවන්. එහෙම වැඩ කරොත් මාසෙට ලක්ෂ 7කට ආසන්න සැලරි එකක් earn කරන්න පුළුවන්. ඉතින් terms of employments ලා permanent employees ලා විදිහට ගන්න. ඒ කියන්නේ මේ රැකියාව ස්ථිර රැකියාවක්. full time වැඩ කරන්න තියෙනවා. එක day weekends වලත් ඔයාලට work කරන්න තියෙනවා. එතකොට overview language එක භාෂාව ඉල්ලන්නේ ඉංග්‍රීසි භාෂාව. ඉතින් ඉංග්‍රීසි භාෂාව ඔයාලට සාමාන්‍ය මට්ටමකට හරි අනිවාර්යෙන් දැනුම ඕනේ. මොකද අපි මේක යන්නේ ලෝකයේ දියුණු රටක්. කැනඩාවට අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි අනිවාර්යයෙන්ම ඕනේ. මොකද එහෙ සිංහල පුළුවන් අය නැහැ. තමිල් පුළුවන් අය ඉන්නවා. ඒ වුණාට අපිට ඉංග්‍රීසි තමයි මේ වේකන්සි එකට ඉල්ලලා තියෙන්නේ. Education qualifications and experience no need, but ඔයාට experience තියෙනවා නම් අධ්‍යාපනික හරි පළපුරුද්දක් හරි තියෙනවා නම් ඒ දේවල් include කරලා ඒ කියන්නේ ඒවා ඇතුළත් කරලා ඔයාගේ CV එක කැනේඩියන් ආකෘතියට හරියට හදාගන්න. ඉතින් ඒක තමයි කරන්න තියෙන ලොකුම දේ. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ responsibilities විදියට cleaning වල job role එකක්, sweep, mop, wash and polish floors, dust furnitures, එතකොට handle and report lost and found items, pick up debris and empty trash containers. එතකොට additional informations විදියට තියෙන ඔයාලට repetitive task කරන්න පුළුවන් වෙන ඕනේ, attention to detail, bending, crouching, kneeling ඔය වගේ දේවල් කරන්න තියෙන්නේ. ඉතින් මේ vacancy එකට apply කරන්න ඔයාලා මේ වීඩියෝ එකේ descriptions වල තියෙනවා කැනඩාවේ මේ job එක දාපු company එකේ email එක. ඉතින් ඔන්න email එක කිව්ව ගමන් හැමෝම බලනවා මොකද්ද මේ email එකකට apply කරලා රට යන්න පුළුවන්ද එහෙම කියලා. ඉතින් ගොඩක් අය හිතාගෙන ඉනවා මම ඒජන්සි එකක් කරනවා කියලාත් නෑ. මං කිසිම විදියකින් ඒජන්සි එකක් කරලා කාගින්වත් සල්ලි අරගෙන බොරුවට එහෙම රට යවන කෙනෙක් නෙමෙයි. ඉතින් ඔයාලට මේ ඊමේල් වලට ඇප්ලයි කරලා තනියෙන්ම ඇප්ලයි කරලා තමයි ඔයාගේ වීසා ජොබ් ඔෆර් එක ගන්න වෙන්නේ. ඉතින් එතකොට ඔයාට ඒජන්ට් කෙනෙක් මැසේජ් කරනවා ඔයාව සිලෙක්ට් වුණොත් ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් මේ වේකන්සිස් සඳහා ඇප්ලයි කරලා තේරිලා ඊතුරු ප්‍රොසීඩියර් එක ඒ ඒජන්ට් හරහා දැනගෙන රට යන්න. ඉතින් ඒ විදිහට ඇප්ලයි කරන්න. ඉතින් ඔයාට CV එකක් හදන්න දන්නේ නැත්නම් සහ තවත් කැනඩා රැකියාව බලලා ඒවට ඇප්ලයි කරන්න ඕනේ නම් Play Store ගිහලා Cango කියලා සර්ච් කරන්න. නැත්නම් මේ වීඩියෝ එකේ 1 සහ 2 කියන links දෙකෙන්ම ඔයාට app එක download කරන්න පුළුවන්. ඉතින් හැමෝම try කරන්න. තවත් වීඩියෝ එකක් අරන් එන එක මේ වීඩියෝ එකට like කරන්න, අලුත් එක share කරන්න, තමතක් කරන්න එපා. තවත් වීඩියෝ